මේ ටිකක් වෙනස් විදිහ වීඩියෝ එකක්. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා මේකේ පැටර්න්ස් ඉෆෙක්ට්ස් කොහොමද රන් වෙන්නේ කියලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ආසන වශයෙන් විනාඩි 2කමාරකට විතර ආසන කාලයක් මේකේ ඉෆෙක්ට්ස් ලයිට් රන් වෙන වීඩියෝ එකක් දැම්මා. ඒකට මම දැන් යන්නේ මේක හදලා තියන්නේ කොහොමද, මේකේ මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මොනවද, ඒකට පාවිච්චි කරේ මොනවද, අන්න ගැන පොඩි බේසික් අයිඩියා එකක් දෙන්න. මෙහෙම මුළු තොරණම හදලා තියන්නේ මම පික්සල් LED වලින්. එහෙම නැත්නම් අපි කියනවා ඇඩ්‍රෙසබල් LED කියලා. කියන්නේ මෙව ඇවිල්ලා විශේෂත්වය තමයි මෙව අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම අරන් තියෙන බල්බ් වලක නම් බල්බ් තියෙනවා 50. රන්නේ 50 අපිට 49 වෙනි බල්බ් එකද 39ද 20ද ඔන්නම අපිට අදාළ බල්බ් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒකට අන්න එක තමයි මෙව ඇවිල්ලා විශේෂත්වය. මෙතන ප්‍රධාන වශයෙන්ම පාර්ට්ස් දෙකකට තමයි රන් උනේ. මේ පල්ලෙහා තොරණේ ටික එක කන්ට්‍රෝල් එකකිනු උඩ බුදුරැස් මාලාව තව කන්ට්‍රෝල් එකකිනුත් තමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බුදුරැස් මාලාව. මේ බුදුරැස් මාලාවේ මම පාවිච්චි කරලා තියෙනවා අපේ පිටට පේන 190ක් තියෙනවා. මෙන්න මේ එක ලයින් එකක තියෙනවා බල්බ්ස් 1 2 3 4 5 6 7 8 9 10. මේ ලයින් එකක තියෙනවා බල්බ්ස් 10. ඒ වගේ ලයින්ස් තියෙනවා 19ක්. එතකොට ටෝටල් එන අපිට 190ක් බල්බ්. එතකොට මම කිව්වා මේක බල්බ් වලක තියෙන්නේ බල්බ් 50. එතකොට මෙතන 190ක් එනවනේ. මම මෙතන අරන් දිනවා බල්බ් වල 4ක්. එතකොට අපිට 200ක් වෙනවා බල්බ්. එතකොට ඉතුරු 10 මම ප්‍රෝග්‍රෑම් කරේ නැහැ. ඒක ප්‍රෝග්‍රෑම් එකට ඉන්ක්ලූඩ් කරන්න නැතුව වෙනම තිබ්බා. ප්‍රෝග්‍රෑම් කරන්න නැතුව මම කපන්න ගියේ නැහැ. හේතු කැපුවට පස්සේ අපිට බල්බ් සාය පාවිච්චි කරන්න ගියාට පස්සේ සවුත් වෙන බල්බ්. අන්න හේතු හින්දා 10ක් මම වෙනම ප්‍රෝග්‍රෑම් කරන්න නැතුව තිබ්බා. එතකොට එතන බල්බ් 190. එතකොට මෙන්න මේ බල්බ් 190 මම ප්‍රෝග්‍රෑම් කරේ Arduino board එකේ. මේ තියෙන්නේ Arduino Uno එකක් තමයි මම පාවිච්චි. Arduino Uno. ඒකට ඊට අමතරව මම ඒකත් එක්ක තව පාවිච්චි කරා SD card module එක. කියන්නේ micro SD card module. මට ඕනි පැටර්න්ස් මම ඩිසයින් කරලා එතකොට ඒ පැටර්න්ස් මේ SD card එකට දාලා SD card module එක through ඒව රීඩ් කරලා තමයි මේකේ ඒ පැටර්න්ස් ටික රන් කරේ. ඊට අමතරව ඒකට මෙතන මම මේ Arduino board එක power up කරේ USB port එකේ. USB port එකක් තියෙනවා. මේ program එක upload කරන USB port එකට port එකකින්ම අපිට supply එක දෙන්න පුළුවන්. ඒ supply එකෙන්ම තමයි මම lab එකට plug කරලා පාවිච්චි කරේ. ඊට අමතරව මෙතන දැන් දස්මාලා programming කරන ටිකේ මේ මෙන්න micro controller එකයි SD card module එක තමයි පාවිච්චි කරේ. ඊට අමතරව මේ බල්බ් වල power දුන්නේ මම. මෙන්න මේ PSU එකෙන් මේක ඇවිල්ලා 5 volt 10 ampere PSU එකක්. මේක සාමාන්‍යයෙන් මට වැඩේට ප්‍රමාණවත් වුණා. 10 ampere maximum දෙන්න පුළුවන්. ඊට අමතරව මම මෙතන අරගෙන තියෙන ඔක්කොම bulbs 5 volt මේ ඔක්කොම pixel LED bulb වල 5 volt එකවා. ඊට අමතරව මෙවේ chip එක ඇවිල්ලා WS2811 කියන මේ chip එක තමයි මේ addressable LEDs වල තියෙන්නේ. ඊට අමතරව බුදුරැස් මාලාවේ මම effects design කරේ Matrix Studio කියන එක. Matrix Studio කියන software එකක් තියෙනවා. ඒකට මම මේ මෙතන sketch එක හදාගෙන පස්සේ මම ඒකේ manual layout එකක් හදාගත්තා මට ඕන විදිහට. පස්සේ ඒ layout එකට ගැලපෙන විදිහට මම එතන effects ටික design කරගත්තා. එහෙම තමයි බුදුරැස් මාලාව හදාගත්තා. ඊට පස්සේ තොරණේ පල්ලෙහා කොටස ගත්තොත් එහෙම එතනට බල්බ් ගියා මට 450ක්. ඒ කියන්නේ බල්බ් 50 ගානේ වැල් 9ක් ගියා මට. ඒක ඔය 450ම යට පාවිච්චි වෙන්නේ නැහැ. හේතුව තමයි අර මම කිව්වා වගේ බල්බ් වල හදලා තියෙන්නේ යම් කිසි ස්ටෑන්ඩඩ් එකකට අනුව. එතකොට බල්බ් වලක එයාලා මේන්ටේන් කරලා තියෙනවා බල්බ් දෙකක් අතර නිශ්චිත දුරක්. පුරන්නේ නිශ්චිත දුර හැමතැනටම එකයි. එතකොට අපිට බල්බ්ස් පොසිෂන් කරන්න යද්දී සමහර තැන්වල ඉඩ දුර වැඩි වෙන්න පුළුවන්. ඒකට නම් ප්‍රශ්නයක් නැහැ. සමහර තැන්වල දුර මදි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දුර මදි වෙන තැන්වලදී අපිට ඔක කපලා බට් කරන්න බෑ. හැබැයි මම එහෙම කරන්න ගියේ නෑ. ඒක බල්බ් එක කපලා බට් කරාට පස්සේ අපිට පාවිච්චි කරන්න ගියාට පස්සේ මේ ඒක ප්‍රශ්නේ නෑ. නොයිසස් එහෙම රන් වෙනවා මේ බල්බ් වල මේ කෝඩ් රන් කරන්න ගියාට පස්සේ ප්‍රෝග්‍රෑම් කරන්න ගියාට පස්සේ. අන්න ඉතින් මම කපන්න ගියේ නෑ. ඒ හින්දා තමයි 450 පාවිච්චි වෙන්නේ නෑ කිව්වේ. අර දුර මදි වෙන තැන්වල මං අලුත් බල්බ් එකක් දැම්මා අර මදි ටික බට් කරන්න යන්නේ නැතුව. ඒක තමයි 450 පාවිච්චි වෙන්නේ නෑ කිව්වේ. ඒ අමතරව මං මේ බල්බ් යට 450 පවර් කරන්න ගත්තා. මෙන්න මේ PSU එක. මේ PSU එක ඇවිල්ලා 5 volt 40 ampere PSU එක. මේක සාමාන්‍ය ampere මම වැඩි ගාණක් තියෙන එකක් ගත්තා. හේතුව කොහොමත් මේකේ ලොකුම කරන්ට් එකක් එන්නේ සුදු පාටින් ඔක්කොම පත් වෙද්දී. ඒ හින්දා මම කොහොමත් ටිකක් ලොකු කරන්ට් කැපැසිටි එකක් තියෙන එකක් ගත්තා. හේතුව කරන්ට් කැපැසිටි එක වැඩි වෙන්න හොඳයි. එතකොට පැටර්න්ස් උනත් ස්මූත්ලි රන් වෙනවා. ඊට අමතරව කරන්ට් එක හොඳට යනවා ස්මූත් විදියට. අර පැටර්න්ස් ඩ්‍රොප් පිල්ලක් ස්ටක් පිල්ලක් වෙන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ PSU එක මම පාවිච්චි කරා යටට පව දෙන්න. අමතරව මම යට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මේ T1000S කියන කන්ට්‍රෝලර් එකෙන්. එතකොට මෙතන අවශ්‍ය පැටර්න්ස් ටික මම ස්ටෝර් කරලා තියෙන SD card එකට. මේ SD card එක හම්බුණා මේක ගණිතික. මෙන්න මේ SD card එකට මට ඕන පැටර්න්ස් ටික ඉන්ක්ලූඩ් කරලා මම මේකට ඉන්සර්ට් කරලා තියෙනවා. පැටර්න්ස් ටික මේකේ රන් වෙනවා. මේකට දෙන්න තියෙන්නේ මේකට 5 volt වගේ තමයි.
එහෙම නැත්තම් 5 වෝල්ට් වලට වඩා දෙනවා නම් අපිට 7.5 ඉඳන් 24 වෝල්ට් එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව රවුන්ඩ් එකක් අපිට දෙන්න ඕනේ. ඊට අමතරව මෙතනින් මේ data cable එකක් තියෙනවා. ඒක කනෙක්ට් කරන්න ඕනේ. ඊට අමතරව මෙතන යට කොටස මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එතන software මම පාවිච්චි කරලා තියෙන ටික කිව්වොත් එහෙම මට මේ අවශ්‍ය ස්කෙච් එක මම හදාගත්තට පස්සේ ඒකේ manual layout එකක් මම හදාගන්න පාවිච්චි කරා LED edit කියන software එක. ඒකේ පරණ software එක. LED edit කියන එකෙන් manual layout එකක් හදාගෙන පස්සේ මට ඕනි effects එහෙම නැත්නම් patterns මම design කරගත්තා LED easy කියන software එකේ. එතකොට ඒකෙන් patterns design කරගෙන ඒක මේ LED edit කියන software එකේ run කරලා තමයි පල්ලෙහා ටික මම මේ patterns ටික design කරගත්තා. connection panel එක ගත්තොත් එහෙම දැන් අපි යට කොටස ගත්තොත් එහෙම යට කොටසම තියෙන සම්පූර්ණ බල්බ් වලක් විදිහට. ඒ කියන්නේ එක බල්බ් 50ක් ඉවරනාට පස්සේ ඊළඟ බල්බ් 50 ඒකට මම data cable එකකින් connect කරලා තියෙනවා. ඒකට අන්න එහෙම කෙලවරෙන් කෙලවර බල්බ් වල ටික connect කරලා තියෙන්නේ. උඩ බුදුරස් මාලාවෙත් එහෙමයි. ඔක්කොම connect කරලා තියෙන්නේ. ඊට අමතරව මේ කරන්ට් එක ඉන්ජෙක්ට් කරලා තියෙන්නේ. හැම බල්බ් වලක් ආරම්භ වෙන තැනකටම කරන්ට් එක මම සප්ලයි දීලා තියෙන හේතුව අපි අර විදිහට data cable එකකින් විතරක් මේ සිග්නල් යන මේ කේබල් එක විතරක් කනෙක්ට් කරලා එක පැත්තකින් විතරක් කරන්ට් එක දුන්නොත් ඒ අපි හදලා තියෙන බල්බ් එකේ කෙලවරට යද්දි කරන්ට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. එතකොට මේ අන්තිම ටික බල්බ් ටික අපිට ඕන විදිහට පත්තු වෙන්නේ නැහැ. ඊට අමතරව මේ පින්දුර ටික මම ලයිට් අප් කරගන්න අරගෙන තියෙනවා 12 volt LED strip වනම් 6ක් විතර පාවිච්චි කරලා තියෙන්නේ. එතන පොඩි 12 volt power supply එකක් පාවිච්චි කරේ. එහෙම තමයි මේ තොරණ simply හැදිලා තියෙන්නේ. දැන් ඔහම කිව්වට මට හදන්න ගියාට පස්සේ සෑහෙන කාලයක් ගියා. හේතුව මේක හද බලද්දි වැරදෙනවා. අය මෙවේ හදලා තියෙන layout වෙනස් වෙනවා. එක්ක මොකක් හරි noises run වෙනවා. program එකේ අවුල. අන්නගේ ප්‍රශ්න තියෙනවා. ඒකට මේ මහදදි ටිකක් සෑහෙන කාලයක් මාසයක් විතර ගියා හදන්න. එතකොට මේක තමයි තොරණ ගැන basically idea එකක් දෙනවා නම් මේ ටික තමයි කියන්න තියෙන්නේ. අපි එන තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.